අද අපි බටර් අයිසින් එකක් හරියට හදමු. අයිසින් රෙසිපි වලින් ලේසිම රෙසිපි එක තමයි බටර් අයිසින් කියන්නේ. බටර් අයිසින් එකක් අපිට ඔරිජිනල් බටර් වලින් වගේම මාජරින් වලිනුත් හදා ගන්න පුළුවන්. ඔයාලා මාජරින් ගන්නවා නම් මාජරින් ග්‍රෑම් 100කට අයිසින් සුගර් ග්‍රෑම් 300ක් ගන්න. ඒ කියන්නේ 1:3 අනුපාතයෙන් ගන්න. ඔරිජිනල් බටර් වලින් හදනවා නම් බටර් ග්‍රෑම් 100කට අයිසින් සුගර් ග්‍රෑම් 200ක් ගන්න. ඒ කියන්නේ 1:2 අනුපාතයෙන් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා කඩෙන් ගන්න කේක් වල අයිසින් වලට ෂෝට්නින්ග්ස් දාලා තියෙනවා. ඉතින් ඒවා දිය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා ඔරිජිනල් බටර් වලින් ගෙදර අයිසින් එකක් හැදුවාම ඒක ටිකක් දිය වෙන්න බලනවා. ඒක ගොඩාක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඔයාලගේ අයිසින් එකේ මේ විදිහට දිය වෙනවා නම් ඒක විනාඩි 2-3ක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න. එතකොට කේක් එකක් අයිසින් කරගන්න පුළුවන්. මම අද අයිසින් එක හදන්නේ බටර් වලින්. මම බටර් ග්‍රෑම් 40ක් ලා කහපාට වෙනකම් බීට් කරගෙන ඒකට අයිසින් සුගර් ග්‍රෑම් 80ක් ටික ටික එකතු කරන ගමන් බීට් කරගන්න. සාමාන්‍යයෙන් අයිසින් එකක් හදාද්දී බීට් එක ස්පීඩ් එක අඩුවෙන් තියාගෙන හදන්න. වැදගත්ම ටිප් එකක් තමයි අයිසින් සුගර් ගන්නකොට ඒක හලලා ගන්න. එතකොට ස්මූත් විදිහට අයිසින් එක හදන්න පුළුවන්. Now we are gonna decorate the cake. මේ ටිප්ස් ටික මේ විදිහට ෆලෝ කරොත් ඔයාලටත් බටර් අයිසින් එක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මම කේක් එකේ එජස් ටික ක්ලීන් කරගන්නවා. ඔයාලට කේක් එක මේ විදිහටම සර්ව් කරන්න පුළුවන්. කලින් අයිසින් රෙසිපි එක වැරදුනා නම් try this recipe. මේ වගේ රෙසිපි බලන්න මාව ෆලෝ කරලා තියාගන්න.